පස්වෙනි දවසේ දෙවෙනි පාඩම. මේ පාඩමත් කලින් පාඩමක එක්ස්ටෙන්ෂන් එකක්. නැත්නම් ඒකේ දිගුවක් විදිහට අපි ගන්නවා. බලන්න. ඔයා දන්නවා I am කියලා දැන් මොනවද එන්නේ කියලා. ඔයා දන්නවා මේ I am කියන්නේ මම වෙමි ඉඳිමි කියන අදහස්. කෙටි කරන්නේ I am කියලා. ඔයා දන්නවා. නෙගටිව් කරන්නේ I am not. ප්‍රශ්නේ are you. ඔයා දන්නවා. අද මෙතන එහාට අපි එනවා. බලමු දැන් I am ටික මතක් කරගෙන. මං කාරුණිකයි. I'm kind. මං සමාජිකයෙක්. I'm a member. මං බස් නැවතුමේ. I'm at the bus stop. මම මෙතන. I'm here. මං TV බල ඉන්නේ. I'm watching TV. මම පටන් ගන්නයි හදන්නේ. I'm going to start. I'm going to start. I'm එන ටික. එතකොට I එක්ක am වෙනවනම් ඒක වචනත් එක්ක එන්නේ is නේ. He, she, it is. Everyone is. One of them ඔවුන්ගෙන් එක්කෙනෙක් is. What is. Who is. Helping people is. Right? බලන්න. මිනිසුන් උදව් කිරීම විනෝදජනකයි. Helping people is fun. තොර kind අපි ගන්න එනකොට එනවා වචනයක් මොකද්ද? Fun. Helping people is fun. ඒ වගේ දෙයක්. ඇය සමාජිකාවක් නේ. She is a member. She's a member. හැමෝම බස් නැවතුමේ. Everyone is at the bus stop. Everyone is at the bus stop. කවුද TV බල ඉන්නේ? Who is watching TV? Who is watching TV? Who is watching TV? Right? ඔවුන්ගෙන් එක්කෙනෙක් පටන් ගන්නයි හදන්නේ. One of them is going to start. One of them is going to start. මෙතනින් හැදේ. හරිම සරලයි. එතකොට බහුවචන වුණොත් ඔයා ගන්නේ ආමේ. We, you, they, my friends. How many people? How many of you are? අපි සමාජිකයෝ. We are members. તો plural නේද? We are members. කී දෙනෙක් TV බල ඉන්නවද? How many people are watching TV? How many people are watching TV? ඒගොල්ලෝ පටන් ගන්නයි යන්නේ. They are going to start. They are going to start. They are going to start. මගේ යාළුවෝ මෙතන. My friends are here. My friends are here. මගේ යාළුවෝ මෙතන. හරිම සරලව කතා කරන්න පුළුවන්. ඒතර හොඳට මතක තියාගන්න I am වලින් වාක් ගොඩක් ඉගෙනගෙන දැන් මේ වෙනකොට මොකද්ද අපි කරේ? ඒකේ ඊතුරු කට්ටිය ගත්තා මොකද්ද? am is are. මේ ඔක්කොම B ස්වරූප අපි ඊළඟට ඔය ගැන කතා කරනවා. right. එහෙමනම් මේ පස්වෙනි දවසේ දෙවෙනි පාඩම. So now you can talk about other people, other things, animals and lot of things. ගොඩක් දේවල් ගැන දැන් ඔයාලට කතා කරන්න පුළුවන්. right. එහෙමනම් අපි ඊළඟ කොටසට යමු.